බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියාම පඩිමදි කියලා රිජෙක්ට් වුණාද? එහෙමත් නැත්නම් මාසෙට ගෙවන්න එන ලොකු පොලිය දැක්කම ලෝන් ගන්න බය හිතුණාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටයි. බැංකුවලට යන්නේ නැතුව ඉඩමක් ගන්න පුරම් ප්‍රායෝගික විකල්ප 3ක් ගැනයි අද අපි කතා කරන්නේ. ආයුබෝවන්. අතේ තියෙන සල්ලි වලට හරියන්නම ඉඩමක් හොයාගන්න එක අද කාලේ ලේසි නැහැ. ඒ නිසා ගොඩක් අය යන්නේ බැංකු ණයකට. හැබැයි ක්‍රිප් ප්‍රශ්න නිසා හරි ආදායම් වාර්තා නැති නිසා හරි ණයක් ගන්න බැරි නම් ඔයාගේ ඉඩම් හීනේ එතනින් ඉවර කරන්න ඕනේ නෑ. අප බලමු මොනවද තියෙන අනිත් විකල්ප කියලා. පළවෙනි සහ ලේසිම ක්‍රමය තමයි දේපල විකුණුම් සමාගමකින්ම දෙන පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩමක් ගන්න එක. ගොඩක් කොම්පනි වලින් මුලින් 40%ක් විතර ගෙවවම ඉතුරු ටික අවුරුදු 2කින් වගේ පොලි නෙට්ව ගෙවන්න දෙනවා. බැංකුවකට පොලි ගෙවනවට වඩා මේක ගොඩක් ලාභයි. දෙවැනි ක්‍රමය තමයි ඔයාගේ EPF අරමුදල පාවිච්චි කරන එක. ඔයා අවුරුදු 10ක් වැඩ කරලා නම් තියෙන්නේ ඔයාට පුළුවන් ඔයාගේ EPF එකේ එකතු වෙලා තියෙන මුදලින් 30%ක් ඉඩමක් ගන්න වෙන් කරගන්න. මේක ආයේ රජයට ගෙවන්න ඕනේ නැති ඔයාගෙම සල්ලි. ශ්‍රමිකයින්ට තියෙන ලොකුම වාසියක් මේක. තුන්වෙනි ක්‍රමය තමයි ජොයින්ට් ඉන්වෙස්ට්මන්ට්. එහෙමත් නැත්නම් හවුල් ආයෝජන. තනියම ඉඩමක් ගන්න අමාරු නම් ඔයාගේ සහෝදරයෙක් සහෝදරියක් නැත්නම් විශ්වාසවන්ත යාළුවෙක් එක්ක එකතු වෙලා එක ඉඩමක් අරන් පස්සේ දෙකට බෙදා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී නීතිමය ගිවිසුම් හරියටම ගහගන්න ඕනි. ඉතින් බැංකු පස්සේ ගිහින් රස්තියාදු වෙන්නේ නැතුව මේ විකල්ප ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරලා channel එක subscribe කරන්න. ඒ වගේම පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩම් ගන්න තියෙන තැන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පහසුවෙන් හොයාගන්න yourproperty.lk වෙබ් අඩවිය අදම භාවිතා කරන්න. ලින්ක් එක පහළ description එකේ තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.